ஒரு அமைச்சர் அவர்களே இது மிக முக்கியமான ஒரு கேள்வி என்னென்று சொன்னால் எங்களுடைய வடக்கு கிழக்கு மாகாணத்திலேயும் அஸ்வசுமன்றதுக்குள்ளே பதியப்படாத எத்தனையோ ஆயிரக்கணக்கானவர்கள் இருக்கிறார்கள். பாதிக்கப்பட்டவர்கள், கிடைக்க வேண்டியவர்கள், நிவாரணம் கிடைக்க வேண்டியவர்கள், பாதிக்கப்பட்ட சமூகத்திலே பலர் இருக்கிறார்கள். இந்த அஸ்வசும கிடைக்காதவர்கள், அப்போ அவர்கள் அதிலே முறைப்பாடு செய்திருக்கிறார்கள் தங்களுக்கு அஸ்வசும கிடைக்கவில்லை என்று. அப்போ இந்த அஸ்வசும உங்களுடைய அரசாங்கம் பாதிக்கப்பட்ட சமூகத்துக்கு 100 பில்லியன் ரூபாய் நிதியை வழங்குறதுக்கு நாங்கள் இருக்கணும். அதை வரவேற்கத்தக்க விடயம். ஆனால் அஸ்வசுமைக்குள்ளே உள்வாங்கப்படாதவர்களுக்கு இது சம்பந்தமான இதில் பலன் கிடைக்காது. ஏனென்றா கௌரவ அமைச்சர்களை இந்த கேள்விகளை நாங்கள் கேட்கிறோம் என்றால் உங்களுடைய சார்பாக வடமாகாணத்துக்கு நீங்கள் போட்டிருக்கிற ஊழல்வாதிகள், மீன்பிடி துறையிலே ஈடுபடுற இழுவப்படகுகள் எல்லாம் கப்பம் வாங்குறவர்கள் எல்லாம் இருக்கிறார்கள். அவர்களெல்லாம் இந்த விடயங்களை, மக்களுடைய விடயங்களை பற்றி பேசுறதுக்கு அக்கறை இல்லை, கப்பம் வாங்குறதுலே அக்கறையாக இருக்கிறார். அதனால தான் எங்களுடைய மக்களுடைய பிரச்சனையை நாங்கள் உங்களிடம் முன்வைக்கிறோம். நன்றி. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ගරු මන්ත්‍රීතුමා කාලීන ප්‍රශ්නයක් තමයි යොමු කරන්නේ. ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. ගරු මන්ත්‍රීතුමා යොමු කරන පළවෙනි ප්‍රශ්නයට පිළිතුර නැත. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ වෙබ් නිකුතුවේ යෝජිත දිනය 2026 ඔක්තෝබර් 30. මුද්‍රිත ප්‍රකාශන නිකුතුවේ යෝජිත දිනය 2026 දෙසැම්බර් 30. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ 2025 දෙසැම්බර් මාස 22 දින සිට පාර්ලිමේන්තුවේ පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාර්ක සභාවේදී අස්වැසුම ප්‍රතිලාභය සඳහා තෝරා ගැනීමට සලකා බලනු ලබන දර්ශක සහ නිර්ණායක නැවත සමාලෝචනය කිරීම පිණිස විද්වත් කමිටුවක් පත් කරන ලෙස උපදෙස් දෙන ලදී. ඒ අනුව සුබසාධන හා ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 දෙසැම්බර් මාසදී මේ සඳහා වන විද්වත් කමිටුව පත් කරන ලද අතර අදාළ විද්වත් කමිටුව විසින් දැනට පවතින නිර්ණායක සමාලෝචනය කර කෙටුම්පතක් සකසා ඇත. මෙම කෙටුම්පතේ සඳහා නිර්ණායක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක් සිදු කර සකසා ගනු ලබන අවසාන කෙටුම්පත කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී වශයෙන් වර්ගීකරණයන් සිදු වී නොමැත. මුළු සක්‍රීය ප්‍රතිලාභීන් සංඛ්‍යාව පහ සඳහන් පරිදි වේ. ආබාධිත දීමනාලාභීන් සංඛ්‍යාව 1,71,957යි. වකුගඩු රෝගී දීමනාලාභීන් සංඛ්‍යාව 53,037යි. ලංකාවෙම දිස්ත්‍රික් අනුව දීර්ඝ ලේඛනයක් තියෙනවා. මේක මම සභාගත කරනවා. ඒ දීර්ඝ ලේඛනය මම කියන ඊට අමතරව වැඩිහිටි දීමනා ලබා දීමේදී තැපැල් කාර්යාලය මගින් ප්‍රතිලාභීන් 2,41,201කට මේ හිමිකම ලැබිලා තියෙනවා. මීට අමතරව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේද මීට අමතරව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේද ගෙවනු ලැබේ. එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ආබාධිත දීමනා සහ වකුගඩු රෝගී දීමනා ලබන ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව, ආබාධිත තැනැත්තන් සඳහා වූ මහලේකම් දීමනා ලබන ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව, ආබාධිත තැනැත්තන් සඳහා වූ මහලේකම් කාර්යාලයන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි දීමනා ලබන ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ඒ කාර්යාල මගින් ලබා ගන්න පුළුවන්. ඔබතුමා අහන්නේ මම සම්පූර්ණ ගාන කියන්නද? අර දැන් මේම තියෙන්නේ ගරු අමාත්‍යතුමා පිළිතුර අම්පාර දිස්ත්‍රික්කයේ තියෙනවා මේ ප්‍රතිලාභය හම්බ වෙනවා 19,687 දෙනෙකුට. ඊට පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හම්බ වෙනවා, ආයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හම්බ වෙනවා ඒක තමයි ඒක සභාගත කරන්න කියන කොට. ඒකින් තමයි මම සභාගත කරන්න සම්පූර්ණ ලේඛනයම බැටික්ලෝ මම ඔක්කොම ටික කියවන්නම්.
මම සියලුම තවතුරු ටික කියවන්න. මම සියලුම තවතුරු ටික කියවන්න. මෙහෙම තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ 59432යි අනුරාධපුර දිස්ත්‍රික්කයේ 52377යි බදුල්ල දිස්ත්‍රික්කයේ 1,02,240යි බැටික්ලෝ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉන්නවා 50,302යි. හරි. ඉතින් ටික මම සභාගත කරන්නම්. ඊළඟ පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ අභියාචනා 63,964යි විරෝධතා 6,295යි. සුබසාධක ප්‍රතිප්‍රාප මණ්ඩලයේ අනුමැතිය සඳහා මේවයින් 57,770ක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ලැබී ඇත. අභියාචකයාට වාසිදායක ලෙස විසඳන ලද ප්‍රතිශතය දිස්ත්‍රික්ක සහ අස්වැසුම කාණ්ඩය අනුව මේ ලේඛනයේ 3 තියෙනවා. මම ඒක සභාගත කරනවා. 6 වෙනි ප්‍රශ්නයට පිළිතුර අංක MF ඇලයිරක් NB ඇලයිරක් 0.9 ඇලයිරක් CM 2026 ඇලයිරක් 121 සහ 2026 4/6 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ 3.1 පරිච්ඡේදයේ සඳහන් පරිදි අස්වැසුම වැඩසටහන යටතේ අප්‍රේල් මාසය සඳහා අන්ත දිලිඳු කාණ්ඩයේ පවුලක් සඳහා දැනට මාසිකව ලබන ප්‍රතිලාභී මුදල වන 17,500